හායි කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මමත් හිතුවා ඔයාලට කතා කරන්න ඕනි කියලා විශේෂයෙන්ම මමලට ලොකු ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා මේ බබාලා නිදාගන්නේ නැති එක සම්බන්ධව. ඉතින් මම හිතුවා ඒ ගැන ඔයාලව අද දැනුවත් කරන්න කොහොමද බබෙක්ට ස්ලීප් ට්‍රේනින් කරන්නේ සහ මොන වයසේදීද අපි බබෙක්ට ස්ලීප් ට්‍රේනින් කරන්න ඕනි කියන එක සම්බන්ධව තමයි මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේදී බෙදාගන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ස්ලීප් ට්‍රේනින් කියන එක ගැන කතා කරොත් ස්ලීප් ට්‍රේනින් කියලා කියන්නේ බබෙක්ව තනිව නිදා ගන්න එකට හුරු කරන එකට. ඉතින් ගොඩක් වෙලාවට මේක කරන්නේ මාස 3 කම්ප්ලීට් වුණාට පස්සේ. කියන්නේ recommended age එක තමයි මාස 3 කම්ප්ලීට් වුණාට පස්සේ. මොකද බබෙක්ගේ එතකොට මොළය සහ මේ ඇතුලේ තියෙන පද්ධති වල ක්‍රියාකාරීත්වය එක්ක බබාට පුළුවන් තනියෙන් සංසුන් වෙන්න මේ කාලය වෙනකොට. ඉතින් අනේ හින්දා අපි මේ කාලේදී තමයි බබාට ස්ලීප් ට්‍රේනින් කියන මෙතඩ් එක පුරුදු කරන්නේ. ඉතින් එතකොට කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන්. එතකොට මේ කාලය වෙනකන් අපි බබාව කොහොමද නිදා ගන්න හුරු කරන්නේ? සාමාන්‍යයෙන් සමහර බබාලා නිදා ගන්නෙම නැති බබාලා ඉන්නවා. ඉතින් ඒක අම්මට ලොකු ස්ට්‍රෙස් එකක් මේ කාලේදී. ඉතින් ඒක හින්දා මම හිතුවා මුලින්ම ඒ ගැන කතා කරන්න. ඉතින් චෝටිම බබෙක් ගත්තට පස්සේ ගොඩක් වෙලාවට බබාලා මේ කාලේ පුරාම නිදා ගන්න එක කරන්නේ. ඒත් සමහර බබාලා නිදා ගන්නේ නැහැ. දිගටම අඬනවා. එතකොට රැට අවදියෙන් ඉන්නවා. මෙන්න මේ දේවල් හින්දා මේ කාලේ ගොඩක් අම්මලාට නිදි මරන්න සිද්ධ වෙන කාලයක්. සාමාන්‍යයෙන් සමහර ආටිකල්ස් වල ඒ වගේම සමහර අම්මලාගේ කමෙන්ට්ස් වල එතකොට FB එකේ මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් සති දෙකේදී ස්ලීප් ට්‍රේනින් කරා කියලා අම්මලා දාලා තියෙනවා. ඉතින් මේ කාලේදී ඇත්තටම ස්ලීප් ට්‍රේනින් කියන එක කරන්න බෑ. අපට බබාව නිදි කරවන්න විවිධ වූ ක්‍රම අතදා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් බබෙක් නිදි කරවන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් සති දෙකෙන් පස්සේ එහෙම නැත්නම් මාසෙන් පස්සේ බබාගේ බර බලලා තමයි අපිට මේ ක්‍රම අතදා බලන්න පුළුවන්කමක් හම්බෙන්නේ. මොකද බබාට අපි මේ කාලේ වෙනකොට පැය දෙකෙන් දෙකට එහෙම නැත්නම් පැය තුනෙන් තුනට මාව කිරි දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ විදිහට බබාගේ බර નિયમિત පරිදි වැඩි වෙනවා නම් අපිට පුළුවන් බබාට මාස විතර ඉඳලා මේ දේවල් වලට බබාට නිදා ගන්න එක හුරු කිරීමේ ක්‍රියාවලියට යන්න. ඉතින් එහෙම නිදා ගන්න හුරු කරපු බබෙක් ලේසියෙන්ම අපිට ස්ලීප් ට්‍රේනින් කරන්න පුළුවන්. ඒ කියන්නේ තනිවම නිදා ගන්න හුරු කරන්න පුළුවන්. ඉතින් මුලින්ම බලමු කොහොමද අපි බබෙක්ට මේ නිදා ගන්න එක හුරු කරන්න කියලා. මම මේ විශේෂයෙන්ම කතා කරන්නේ මාස 3 කම්ප්ලීට් නැති බබෙක්ට සහ මාස 3 කම්ප්ලීට් වුණාට පස්සේ බබෙක්ට. ඉතින් එතකොට තමාගේ බබා අනුව මේ මම කියන දේවල් ගන්න පුළුවන්. ඉතින් මම කියන හැමදේම හැම බබෙකුටම හරියන්නේ නැහැ. එක එක බබාලා එක එක විදියයි. එක එක බබාලා නිදා ගන්න රටාව වෙනස්. එක එක බබාලාට කරන්න ඕන දේවල් වෙනස්. ඉතින් ඔයාගේ බබාට කම්ෆර්ටබල් කියන පහසු ක්‍රමයක් ඔයාලා තෝරගන්න සහ පහසු රූටින් එකක් ඔයාලා හදාගන්න. ඉතින් විශේෂයෙන්ම සමහර ඒවා මම නෝට් ඩවුන් කරා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ගොඩක් දේවල් ලියාගෙන ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මීට අමතරව ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි එකක් කරනවා. ඉතින් ගොඩක් වෙලාවට කොහොමද අපි බබාලව මේ නිදා ගන්න හුරු කිරීම කියන එක කරන්න කියලා මුලින්ම කතා කරොත් අපි බබෙක්ට නිදා ගන්න වෙලාවක් තියාගන්න ඕනේ. විශේෂයෙන්ම බබෙක් වෙලාවක් ඇතුළේ කියන්නේ අපි කියන්නේ රෑ අපි 8ට නම් බබෙක් නිදි කරන්නේ අනිවාර්යෙන් අපි 7:00 8:00 මෙන්න මේ කාලේ කියන්නේ 7:00 ඉඳලා 8:00 වෙනකන් කාලය තුළ බබාව නිදි කරවන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහර දවසට 6ට නිදි කරනවා, සමහර දවසට 9ට, සමහර දවසට 10ට, සමහර දවසට 8ට. එහෙම කරන්න එපා. નિયમિત වෙලාවක් තියාගන්න ඕන අපි බබෙක්ව නිදි කරවන. විශේෂයෙන්ම මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ බබෙක් රැයට කොහොමද නිදාගන්නේ කියලා. ඉතින් දවල් වරුවේ බබෙක් ගොඩක් වෙලාවට හැරන් ඉන්න බබාලා ඉන්නවා, නිදින බබාලා ඉන්නවා. ඒ වුණාට අපි බබෙක් ස්ලීප් මේ නිදා ගන්න හුරු කරන්න ඕන රැයට හින්දා මම මේ එක ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න හිතුවේ. ඒ වගේම තමයි අපි බබාට නිදා ගන්න ආරක්ෂාකාරී පරිසරයක් හදන්න ඕනේ. ඒකෙදි මම අදහස් කරේ සාමාන්‍යයෙන් බබෙක්ට නිදා ගන්න සුදුසු හිතකර පරිසරයක් හදන එක. ඒ කියන්නේ දැන් අපිට ගොඩාක් සද තියෙන පරිසරයක නැතුව
කාමේ කියන්නේ ගොඩක් නිහඬ සංසුන් පරිසරයක් හදන්න ඕනේ. ඒ වගේම බබාට සුව පහසු විදියට නිදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙට්ටයක් හරි ඒ වගේ දෙයක් දාලා බබාට නිදිය ගන්න සුව පහසු කොට් එකක් එහෙම නැත්නම් තොටිල්ලක් හදන්න ඕනේ. ඒ වගේම තමයි අඳුරු පරිසරයකට බබාව හුරු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් බබෙක් දවල් නිදි කරවනවා නම් කර්ටන් දාලා ඒ විදියට පරිසරය අඳුරු කරලා බබාව නිදි කරවන්න ඕනේ. එතකොට බබා රැ වෙනකොට තේරුම් ගන්නවා නිදා ගන්න ඕනේ කියන දේ. ඒ වගේම තමයි අවධානය වෙනත් දේවල් වලට යොමු වෙන්නේ නැති තැනක බබාව නිදි කරවන්න ඕනේ. කියන්නේ අපි කතා බහ කර ඉන්න තැනක, ටීවී බලන තැනක මේ වගේ තැනක බබාව නිදි කරවන්න එපා. බබාගේ නිින්ද කැඩෙන තැනක බබාව නිදි කරවන්න උත්සාහ කරන්න එපා. නිහඬ කාම් පරිසරයක බබාව නිදි කරවන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය සුව පහසුව ගැන කතා කරන්නේ ගොඩක් වෙලාවට මේ දවස්වල ගොඩාක්ම දාඩිය දානවා අපිට. ඒ වගේම බබාලටත් එහෙමයි. ඉතින් ගොඩාක් බබාලට ටිකක් ලොකු වෙනකොට සීතල කියන දේ එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඉතින් බබාලට ගොඩාක් දාඩිය දානවා. සමහර වෙලාවට ඔළුව ගොඩාක් රස්නේ. ඉතින් මේ දේවල් හින්දා සමහර බබාලට ගොඩක් දාඩිය දානකොට නිදා ගන්න නැහැ. ඉතින් ඒකට අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් ඔයා ෆෑන් එකක් දානවා නම් එහෙම. ඉතින් ඒ දේවල් කරාට පස්සේ බබා ගොඩක් වෙලාවට නිදා ගන්න උත්සාහ කරනවා සහ නිදා ගන්නවා. ඒ වගේම තමයි ගොඩාක් නිදිමත වුණාට පස්සේ තමයි අපි බබාව නිදි කරවන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට බබාට නිදිමත වෙනකන් ඉඳලා අපි බබාව නිදි කරවන්න ඕනේ ස්ලීප් ට්‍රේනින් කරන්න කලින්. ස්ලීප් ට්‍රේනින් ගැන මම වෙනමම කතා කරනවා මේ වීඩියෝ එකේම. ඉතින් බබා දැන් අපි හිතමු අපි බ්‍රෙස්ට් ෆීඩ් කරන ගමන් බබාට නිින්ද ගියොත් බබා චුට්ටක් අවදි කරලා එහෙම නැත්නම් තියනකොට බබේ අවදි වෙනවනේ සමහර වෙලාවට. එතකොට බබාට මේ දැන් බ්‍රෙස්ට් ෆීඩ් කරන ගමන් නෙමෙයි නිදාගත්තේ. බබා එතකොට අවදි වුණත් චුට්ටක් ගැස්සිලා අවදි වුණත් පොඩි සද්දයකට අවදි වුණත් බබා ආයි නිදා ගන්නවා. අපි දැන් මහකරි ඒ කියන්නේ බබා හොලව නිදි කරවලා ඒ කියන්නේ බ්‍රෙස්ට් ෆීඩ් කරන ගමන් නිදිගෙන බබා අවදි වුණ ගමන් බබා නිදාගත්තු පරිසරයේ නෙවෙයි හින්දා එයා හයියෙන් අඬන්න පුළුවන් සහ නිින්ද කැඩෙන්න පුළුවන්. ඒක නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ කාලේදී දැන් අපි දන්නවා චූටිම බබෙක් නම් බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට නිදා ගන්න දැන් ගොඩාක් අඬලා මේ මහන්සි වෙලා ඉන්න බබෙක් බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට නිදා ගන්නකොට ආයෙ අවදි කරලා බෙඩ් එකෙන් තියන්න යන්න එපා. මොකද ඒක බබාට සහ අපි දෙගොල්ලන්ට මේ ස්ට්‍රෙස් නේ. බබාටත් මහන්සි, බබාට නිදා ගන්න ඕන, නිදා ගන්න බෑ. ඉතින් ඒ යන්නේ හින්දා චූටි පැටියෙක් එහෙම නිදාගත්තට කමක් නැහැ. සාමාන්‍යයෙන් මම කයනුත් කිව්වා මාස 3ක් විතර යනකම් බබාලට කොලික් තත් ඇති වෙනවා. ඒ කියන්නේ බඩ රිදෙනවා. එතකොට අර බබාගේ බඩවැල් එහෙම හරියට ක්‍රියාකාරීත්වය කියන අපේ ආහාර ජීවන පද්ධතිය හරි ක්‍රියාකාරීත්වයට එන ටික දවසක් යනවා. ඉතින් මේ දේවල් හැදෙන්නේ මේ හැමදේම වෙන්නේ බබෙක්ට මේ මාස 3ක් විතර යනකම්. ඉතින් එතකොට බබෙක්ට අමාරුයි, යාට දැනෙන වේදනාවත් එක්ක නිදා ගන්න අපහසුයි. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට බබෙක් ස්ලීප් ට්‍රේනින් කරන්න යන්න කලින් බබෙක් කොහොම හරි නිදි කරවන්න මේ කාලෙදී උත්සාහ ගන්න. මොකද බබාලට මේ කාලෙදී නිින්ද ගොඩක්ම වැදගත් සහ ගොඩක් වෙලාවට බබෙක් මේ කාලෙදී නිදා ගන්න පැය ගන්න වැඩි හින්දා ඒ ගැන අවධානය යොමු කරන්න. ඊට පස්සේ තමයි බබෙක්ගේ මේ කාලෙදී අපි බබෙක්ගේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒකෙන් මම අදහස් කරන්නේ බබෙක් හැසිරෙන්නේ මොන විදියටද? බබාට නිදිමත හැදෙන්නේ මොන දේවල් කරාමද? යන්නේ මේ වගේ දේවල් බබා තේරුම් ගන්න සහ බබාගේ හැසිරීම තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට බබා චුට්ටක් ලොකු වෙනකොට ස්ලීප් ට්‍රේනින් කරන්න යන්න පහසුවක් වෙන්න පුළුවන්. ඒ වගේම බබාලා දවල්ට නිදා ගන්න කාලය කළමනාකරණය කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ස්ලීප් ට්‍රේනින් කරනකොට අපි රැට තනියම නිදා ගන්න නෙමෙයිද හොරු කරන්නේ. ඊට කලින් අපි බබාලට දවල් කාලයේදී ගොඩාක් නිදා ගන්න දීලා දවල් කාලයේදී ගොඩාක් බබාව නිදි කරවලා රැට බබාට නිදා ගන්න එක බලාපොරොත්තු වෙන්න බෑ. සාමාන්‍යයෙන් සති දෙකක් මාසයක් වගේ වුණාම බබෙක් හැරන් ඉන්නවා. ඉතින් එතකොට බබාට අපිට පුළුවන් ඒ හැරන් ඉන්න කාලයේ දවල් කාලය කරලා අපිට රාත්‍රී කාලය පුරාම බබාව නිදි කරවන්න විදියට බබාව ට්‍රේනින් කරන්න. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් බබෙක් නිදි කරවනකොට බබාගේ දවල් කාලයේ නිින්ද ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන අම්මලා විදියට. බබාට ගොඩාක් නිදිමත නම් නිදි කරන්න සහ ඒක ටිකෙන් ටික හොරු කරන්න බබා දවල් කාලේ හැරන් ඉන්න විදියට බබත් එක්ක චූටි චූටි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. බබා ඇවිද්දවන්න පුළුවන්. මෙන්න මේ දේවල් වගේ කරලා බබාව
මේ දවල් කාලේ නිින්ද සාමාන්‍යයෙන් ටිකක් අඩු කරන්න. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට බබාලා අවදි වෙන ගමන් හයියෙන් අඬනවා. ඉතින් දූවල ගිහිල්ලා ඩොග් ගාලා බබාව අරගෙන වඩාගෙන සනසන්න යන්න එපා. බබෙක්ට සාමාන්‍යයෙන් මාස 2ක් විතර වුණාට පස්සේ තනියෙන් මේ එයාගේ ඇඬීම නවත්තන්න, තනියෙන් සැනසෙන්න, තනියෙන් කාම් වෙන්න චූටි වෙලාවක් දෙන්න ඕනේ. ඉතින් චුට්ටි වෙලාවක් දීලා ඔයාලට පුළුවන් බබාව අතට අරගෙන ඒක නවත්තගෙන සහ බබාව සනසන්න. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරන්න. ඒ වගේම ගොඩක් බබාලා දැන් මේ කාලෙදී රැට නැගිටලා අපේ බඩගිනි වුණාම නැගිටිනවා, කිරි බොන්න නැගිටිනවා. එතකොට බබාව හැම වෙලාවෙම බබාට බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට වාඩි වෙලා බ්‍රෙස්ට් ෆීඩ් කරලා බබාව තොටිල්ලෙන් කොට්ටකින් තියන්න. සහ බබාව අපි අවදි කරවලා දැන් අවදි වුණාට පස්සේ බබාව අතට අරගෙන බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට කාම් වේ කියන්නේ හරිම සංසුන්ව බබාවට බ්‍රෙස්ට් ෆීඩ් කරලා තියන්න. යාගේ නිින්ද කඩන්න එපා. මේ රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම ඉතින් බාර එහෙම හොඳ බබෙක් නම් ඒ විදිහට පුරුදු කරගත්තම අපිට ස්ලීප් ට්‍රේනින් ටෙක්නික් එකක් කරලා බබාට තනියම නිදා ගන්න එක හුරු කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බබාලට දේවල් ඒ කියන්නේ ගොඩක් බබාලට දැන් අපි වෙන ගෙදරකට ගියොත් එතකොට වෙන තැනකට ගියොත් අලුත් දෙයක් හුරු කරනකොට බබාලගේ මේ වෙන ස්ථානයකට ගිහුව බබාලා හයියෙන් අඬනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි කොච්චර බබාට ස්ලීප් ට්‍රේනින් කරලා තිබ්බත් වැඩක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට බබා කොමාරි නිදි කරවන්න උත්සාහ ගන්න. ඒ ස්ලීප් ට්‍රේනින් කරන දේවල් වෙලාවල් ගැන සැලකිලිමත් වෙන්න බෑ. මොකද චූටි බබාලට මේ කාලේ චූටි වෙනස්කමක් වුණත් ලොකුවට දැනෙනවා. ඉතින් ඒ හින්දා මේ දේවල් ගැන අවධානය ගන්න. ඊට පස්සේ අපි ස්ලීප් ට්‍රේනින් කරන එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් බබෙකුට ස්ලීප් ට්‍රේනින් කරන්න නිවැරදි ක්‍රමයක් අපි මේ තෝරගන්න ඕනේ. ඉතින් ස්ලීප් ට්‍රේනින් කරන ක්‍රම ටිකක් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට ඒවා කියන්නම්. cry it out method එක, ඒ වගේම pick up pick down method එක, එතකොට feeding method එක සහ gentle method කියලා method 4ක් තියෙනවා. ඉතින් ඒක වෙන වෙනම විස්තර කරොත් cry it out method එකේදී නම් ගොඩක් වෙලාවට වෙන්නේ. ඉතින් මේ ක්‍රමය ගැන කතා කරොත් ගොඩක් වෙලාවට අම්මලා මේ ක්‍රමයට ලොකු කැමැත්තක් නැහැ. මොකද බබාට සහ මවට සාමාන්‍යයෙන් වේදනාකාරී ක්‍රමයක් තමයි මේ cry it out method එක. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් සහ ඔයාගේ බබාට ගැලපෙනවා නම් මේ ක්‍රමය අත්හදා බලන්න සහ ක්‍රමය බලන්න. ඉතින් සමහර බබාලා හරි ඉක්මනට මේ ක්‍රමයට හුරු වෙනවා. ඉතින් මේකෙදී වෙන්නේ බබාව නිදිමත වුණාට අපි අතේ තියලා නලවන්නේ නැහැ. අවදි වෙලා තියෙද්දිම බබා තොටිල්ල තියනවා. ඊට පස්සේ එයාලට තනියෙන් නිදා ගන්න දෙනවා. එතකොට එයාලා අඬනවා, කෑ ගහනවා. මේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න එක තමයි මේ මෙතඩ් එකේදී අපි කරන්නේ. ඉතින් මේකෙදි බබා ගොඩක් වෙලා අඬන්න පුළුවන් මුල් කාලේ. සහ මේ ක්‍රමය ගොඩක් වෙලාවට මාස 4 මම කිව්වේ මාස 4 පවුනාම බබාලට තමයි මේ ක්‍රමය ගොඩක් සාර්ථක වෙන්නේ. මොකද ඊට කලින් බබාලට මම කලිනුත් කිව්වා තනියෙන් සංසුන් කරගන්න තමාව තනියෙන් සනස ගන්න බෑ. ඒ හින්දා මේ ක්‍රමයේදීත් මේ සමහර බබාලා ඉක්මනට හුරු වෙනවා, සමහර බබාලා නැහැ. ඉතින් ඒක සමහර අම්මලාට මේක ගොඩක් වෙලාවට අර වේදනාකාරී වෙනවනේ. ඉතින් මේ ක්‍රමේ ඔයාලා කැමති නම් ඔයාලගේ බබා ලොකු කාලයක් ගත වෙන්නේ නැත්නම් බබාලා ඉක්මනට හුරු වෙන ක්‍රමයක් තමයි මේ ක්‍රමය. ඊට පස්සේ අපි දැන් pick up put down method එකේදී වෙන්නේ බබා අර විදියටම අපි අවදි වෙලා ඉදී තොටිල්ලේ තියනවා. ඉතින් බබා අඬනකොට බබා කලබල වුණොත් බබා ඇඬුවොත් අපි සංසුන් කරන්න අතට ගන්නවා. ඒ විදියටම මේ හිමින් බබාව ආයි තොටිල්ලෙන් තියනවා. ඉතින් ආයි බබා ඇඬුවොත් අපි ආයි බබා අතට ගන්නවා. ඒ වුණාට පද්දන්න කරන්න යන්නේ නැහැ. ආයි අපි තොටිල්ලෙම තියනවා. ඊට පස්සේ මෙහෙම ටික වෙලාවක් කරනකොට බබා තනියම මේ සංසුන් වෙනවා. එතකොට බබා මේකෙන් ඉගෙන ගන්නවා, නිදා ගන්න තමයි හදන්නේ කියලා. ඉතින් එතකොට බබාලා මේ නිදිමත ආවට පස්සේ මේ ක්‍රමයේදී බබාලා නිදා ගන්නවා. එතකොට මේ
ගොඩක් වෙලාවට දැන් මම මේ ක්‍රම දෙකේදීම බබාව කොට්ටේ තියන්න තොටිල්ලේ තියන්න කියලා කිව්වා. ඉතින් ගොඩක් වෙලාවට අම්මලා සමහර අම්මලා බබාව තොරල් කරන් නිදා ගන්නවා. ඉතින් චූටිම කාලේ බබාට එහෙම කරන්න එපා. මොකද බබාට මේකෙන් අනතුරක් වෙන්න පුළුවන්. මම කලින් වීඩියෝ වලත් කියලා දෙනවා බබා වෙනම තොටිල්ලක හරි කොට්ටේක හරි බබා මේ චූටි කාලේ තියන්න. ඉතින් ඒක සමහර වෙලාවට අර දැන් අපිට දවල්ට බබා ඉන්න වෙලාවට බබා අපේ තුරලට අරගෙන හොරතල් කරන්නේ දේවල් කරන්න පුළුවන්. හැබැයි නිදා ගන්නකොට අපිටත් ඒ දැනෙන මහන්සියට අපිටත් නිින්ද යන්න පුළුවන්. ඒකෙන් බබාට අනතුරු වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම දේවල් අපි ඕන තරම් අහලත් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ හැම ස්ලීප් ට්‍රේනින් මෙතඩ් එකකදීම සහ හැම වෙලාවෙම බබාව කොට්ටේක හරි තොටිල්ලක හරි තියන්න කියලා තාදරෙන් මතක් කරනවා. ඊට පස්සේ මේ ක්‍රමයේදී ගොඩක් වෙලාවට අපි අර පොඩ අපේ ශරීරයෙන් අර බබා චුටි චුටි ඈත් වෙනකොට බබා හුරු වෙනවා මේ තනියම නිදා ගන්න. ඉතින් මේ ක්‍රම දෙකේදීම ගොඩක් වෙලාවට අර බබා සංසුන් කරන්න ටික වෙලාවක් යනවා. ඉතින් මේ දේවල් එක්ක අම්මලා ගොඩක් මේ ක්‍රම දෙක කරන්න යන්නේ නැහැ. හැබැයි ගොඩක් සාර්ථක වෙච්ච ක්‍රම දෙකක්. ඉතින් ලෝකේ ගොඩක් දෙනෙක් කරන ක්‍රම. ඉතින් ඒක නිසා ඔයාලට කරන්න පුළුවන්. ඒක බය වෙන දෙයක් නැහැ. ඉතින් ෆර්ඩි මෙතඩ් එක ගත්තට පස්සේ මේකෙදි වෙන්නේ අපි බබාට නිදා ගන්න මොන හරි දෙයක් කරනවා. ඒ කියන්නේ කිරි දෙන්න පුළුවන්, අල්ලගෙන ඉන්න පුළුවන්, හොලවන්න පුළුවන්. ඒ කියන්නේ මේ දේවල් කරනවනේ. මෙන්න මේ දේවල් චුට්ට අවම කරලා කියන්නේ අපි හොලවන එක නම් එකපාරක් හොලවනවා. දැන් අපි පැය භාගයක් හොලවල බබාව නිදි කරනවා. මේක විනාඩි 15ක් එහෙම අඩු කරන්න පුළුවන්. එතකොට හොලවල බබාව නිදි කරන කෙනෙක්ට අපිට පුළුවන් චූටි පස්සට තට්ටුවක් එහෙම නැත්නම් ඔලුව චුට්ටක් අත ගන්න. බබාගේ කැමති සමහර බබාලා බඩ අත ගන්නකොට නිදා ගන්නවා. මෙන්න මේ වගේ දේවල් චුට්ට කරලා ඒක මේ අවම කරන්න පුළුවන්. දැන් හොලවන බබෙක් නම් අපිට පුළුවන් ඉස්සෙල්ලා හොලවලා නිදි කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් නිකන් තියාගෙන ඇවිදින්න. ඒ වගේ ඊට පස්සේ අපිට ඇවිදින්න ඕනෙත් නැහැ. එහෙම සොලවන්න ඕනෙත් නැහැ. නිකන් බබාව තියාගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට චුට්ට අපි මේ දේවල් අඩු කරන මෙතඩ් එක තමයි මේ ෆර්ඩි මෙතඩ් එක කියලා කියන්නේ. මේකත් ගොඩක් සාර්ථක ක්‍රමයක්. අර දෙකට මේ කරන්න කැමති නැති අය මේ ක්‍රමය ෆර්ඩි මෙතඩ් එක භාවිතා කරනවා. දැන් තව එකක් තමයි ගොඩක් වෙලාවට දැන් අර දෙකට සාපේක්ෂව මේ ෆර්ඩි මෙතඩ් එකට ගත වෙන කාලය වැඩි. ඉතින් බබාට සති කීපයක් යනවා මේ ක්‍රමයට හුරු වෙන්න. මොකද පොඩනේ අපි අඩු කිරීම කරන්න ඕනේ. ඉතින් මේ නිසා ඉතින් ගොඩක් වෙලාවට ක්‍රයි අවුට් මෙතඩ් එකට ඒ වගේම පික් අප් පුට් අවුට් මෙතඩ් එකට වගේ කැමති නැති අම්මලාට පුළුවන් මේ ක්‍රමය අත්හදා බලන්න. ඉතින් මේකට ගොඩාක් ඉවසීම ඕනේ. මොකද ගොඩක් කල් යන හින්දා සති කිහිපයක් ගත වෙන හින්දා. ඉතින් කැමති කෙනෙක්ට මේ ක්‍රමයටත් බබාව මේ සංසුන් කරලා ස්ලීප් ට්‍රේනින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ජෙන්ටල් මෙතඩ් එක. ජෙන්ටල් මෙතඩ් එක ගත්තම මම ප්‍රායෝගිකව බබාලට පුරුදු කරන ක්‍රමයක් තමයි මේ ක්‍රමය. මට අර ක්‍රම තුනටම වඩා මේ ක්‍රමය සාර්ථකයි කියලා හිතුන හින්දා මම හිතුවා මේක මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලට බෙදා ගන්න. මේකෙදි වෙන්නේ මේ හැම ක්‍රමයකම තියෙන යම් දේවල් මේ ක්‍රමයේ තියෙනවා. විශේෂයෙන්ම මේකෙදි වෙන්නේ බබාව ඩේලි රූටින් එකකට අපි ස්ථාවර මේ චර්යාවන් වලට බබාව හුරු කරන එක. ඉතින් ඒකත් එක්ක අපිට නිින්ද හුරු කරන්න පුළුවන්. ඉතින් මේකට ටික කාලයක් යනවා සහ ගොඩක් ඉවසන්න ඕනේ. මොකද බබාව ඉක්මනට මේ ක්‍රමයට හුරු කරගන්න අමාරුයි. අර ක්‍රම වගේ නෙමෙයි. ඉතින් සමහර වෙලාවට සති කිහිපයක් මාසයක් විතර යනවා මේ ක්‍රමයට. මොකද හැමදේම බබා රූටින් එකකට ඉගෙන ගන්න ඕනේ. ඉතින් චූටි පැටියෙක් දේවල් ඉක්මනට ඉගෙන ගන්නවා. ඒක ඇත්ත. හැබැයි යාට සමහර දේවල් මේ බ්‍රේන් එකට දාගන්න ටික කාලයක් යනවා. ඉතින් ඒ හින්දා ගොඩාක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ මේ ක්‍රමය ෆලෝ කරන අම්මලා. ඉතින් විශේෂයෙන්ම මම ප්‍රායෝගිකව ෆලෝ කරපු ක්‍රමයක් හින්දා මගේ එක්ස්පීරියන්ස් එකේ හින්දා මම ඔයාලත් එක්ක මේ ක්‍රමය බෙදා ගන්න හිතුවා. ඉතින් සාමාන්‍යයෙන් අපි හදිසියෙම බබාව නිදි කරවන ක්‍රමයක් නෙමෙයි මේක. බබාට නිශ්චිත වේලාවක් සහ බබාව රූටින් එකකට මම කලින් කිව්වා වගේ හුරු කරන එක තමයි මේකෙදි වෙන්නේ. මේකෙදි මේ
අනිවාර්යෙන් අපි බබාව මේ වෙලාවට ටයිම් එකට නිදි කරවන්නනේ හුරු කරන්නේ. එතකොට මේ ක්‍රමයේ භාවිතා කරනකොට අපිට බබාව හොලවලා හරි එහෙම නැත්නම් කවි කියලා සින්දු කියලා තට්ටු කරලා මෙන්න මේ වගේ දේවල් කරලා බබාව මේ වෙලාවට නිදි කරවන්න හුරු කරන්න පුළුවන්. එතකොට අපිට මේ දේවල් අපි දැන් බබාව සංසුන් කරන්න එක එක දේවල් කරනවානේ. මේ දේවල් කරලා බබාව નિયમિત වෙලාවට නිදි කරවලා පස්සේ තමයි අපි මේ දේවල් අපි චුට්ට චුට්ට ඈඩ් කරන්න ඕනේ. ඒක නිසා තමයි මම කිව්වේ මේ ක්‍රමයට ටික වෙලාවක් යනවා. ඉතින් සාමාන්‍යයෙන් අඛණ්ඩව මේ ක්‍රමයේදී නිදා ගන්න අපි රූටින් එකක් බබාට පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන්ම බබාට දැන් ෆීඩ් කරලා බෙස්ට් ෆීඩ් කරන කෙනෙක් නම් ඒ බෙස්ට් ෆීඩ් කරලා හරි. එතකොට අපිට දැන් සොලිඩ් කියන්නේ බත් කවන කෙනෙක් එහෙම නැත්නම් අර ඝන ආහාර දීපු බබෙක්ට නම් ඒ දේවල් හොඳට කන්න දීලා බබාව ඊට පස්සේ ඇඟ සෝදලා වොෂ් එකක් දාලා ඇඳුමක් අඳවලා ඉතින් රැට වෙනම අපි ඇඳුමක් අඳවනවා. ඉතින් ඒ ඇඳුම අඳවලා බබාව නිදි කරවන්නේ. ඉතින් ඒකට වෙලාවක් තියාගන්න ඕනේ. අපි මම කලින් කිව්වා වගේ අපි 8ට නම් බබාව නිදි කරවන්නේ. අන්න ඒ වෙලාවට බබාව නිදි කරවන්න හොරු කරන්න ඕනේ. ඉතින් එතකොට අර අපි දැන් ඇඟ සෝදලා එයාට කාම් එන්වයරන්මන්ට් එකක් හදලා දුන්නාට පස්සේ බබා පුරුදු වෙනවා මම දැන් නිදා ගන්න ඕනේ කියලා. එයාගේ බ්‍රේන් එකට යනවා. එතකොට බබා නිදා ගන්නවා. ඉතින් ඒක කරන්න ඉස්සෙල්ලා අපි මේ දේවල් බබාට රූටින් එකකට පුරුදු කරන්න ඕනේ. ඉතින් මුලින්ම හොඳට ඇඟ සෝදවලා එයාට ෆීඩ් කරලා ඊට පස්සේ ඇඟ සෝදවලා බබාට යදාලා රාත්‍රියට අඳින ඇඳුමක් අඳවලා ඊට පස්සේ අපිට පුළුවන් චූටි ක්‍රියාකාරකම් කරන්න. චූටි ක්‍රියාකාරකම් කියවට ලොකු මේ දෝල පැල්ල මහන්සි වෙන දේවල් නෙමෙයි. හරීම කාම් ඇක්ටිවිටීස් තමයි කරන්න ඕනේ. එක්ක කතන්දර පොතක් කියවන එක මේ දේවල්. ඉතින් කතන්දර පොතක් එහෙම කියවනකොට එයාට ඇඳට ගිහින් කියවන්න එපා. ඉතින් කොහේ හරි ඒ කියවන තැනක ඉඳන් කියවන්න. මොකද ඇඳට ගිහින් කිව්වොත් එයා ඒකට පුරුදු වෙනවා සහ බබාලා ටිකක් ලොකු වෙනකොට රූප බල ඉන්නවා නිදාගන්නේ නැහැ මේ දේවල්. ඉතින් ඒක නිසා ඒ කතන්දර පොත් එහෙම කියවන කෙනෙක් නම් ඔයා ඒවා කියවලා බබාට ඉතින් එතකොට නිදිමත හැදෙනවා. එතකොට ඔයාට බබත් එක්කම ඇඳට ගිහිල්ලා මේ බබාව නිදි කරවන්න පුළුවන්. ඉතින් චූටි තට්ටුවක් දාලා මේ විදිහට බබාව නිදි කරවන්න පුළුවන්. සමහර බබාලා මං කිව්වා කලින් කිව්වා වගේ පස්සට තට්ටු කරාම චුටක් තට්ටු කරාම නිදා ගන්නවා. ඒ වගේම අපි බ්‍රෙස්ට් ෆීඩ් කරන්නේ නැති බබෙක් ගැන කතා කරොත් එයාලට හොඳට බත් කවලා සමහර වෙලාවට දැන් බබාලා එක දිගට නිදා ගන්න නැහැ. එක දිගට නිදාගන්නේ නැති බබෙක් නම් අපිට පුළුවන් අපි නිදි කරවන කාලය චුට්ටක් වැඩි කරන්න. 8ට නිදි කරවන බබෙක් නම් 9ට විතර නිදි කරවන්න සහ එයාට නිදා ගන්න ඉස්සෙල්ලා කොකිරි එකක් ස්නැක් එකක් ඒ වගේ දීලා නිදි කරවන්න. එතකොට බබාලා ගොඩක් වෙලාවට අකණ්ඩව නිදි යනවා. මොකද සමහර බබාලට මැදදී බඩගිනි හැදුනොත් එයාලා ඇහැරෙනවා සහ තිබ්බා වුණොත් වතුර බොන්න හැරෙනවා එහෙම. ඉතින් මේ රූටින් එකට පුරුදු වුණාට පස්සේ දැන් අපිට තිබහක් ආවත් බබාලා වතුර බීලා එහෙම නිදා ගන්නවා. ඉතින් ඒ හින්දා මේ වගේ රූටින් එකක් තියාගන්න. ඉතින් මුලින්ම මම කියවනේ මම පෞද්ගලිකව ෆලෝ කළ මෙතඩ් එක තමයි මේ ජර්නලි මෙතඩ් එක කියන්නේ. ඉතින් ඒකෙදි රූටින් එකකට බබා කොහොම හරි පුරුදු කරගත්තට පස්සේ අපිට පුළුවන් ස්ලීප් ට්‍රේනින් විදියට අපි ඔය කිව්ව ටෙක්නික් එකක් කරලා පස්සේ චුට්ට ඒක මග ඇරවගෙන ගිහින් බබාට තනිවම නිදා ගන්න කියලා දෙන්න. ඉතින් මේ දේවල් තමයි මම අද මේ වීඩියෝ එකේදී කියලා දුන්නේ. ඉතින් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න මම රිප්ලයි කරන්නම්. ඉතින් ඊළඟට මම ගේන බලාපොරොත්තු වෙනවා බබෙක් නිදාගන්නේ දැන් අපි ස්ලීප් ට්‍රේනින් කරත් සමහර බබාලා නිදාගන්නේ නැති කාලෙනවා. ඉතින් ඒ ගැනත් මම වීඩියෝ එකක් ගේනවා. ඇයි එහෙම නිදාගන්නේ නැත්තේ? ඒ දේවල් ඒක සාමාන්‍යයිද එහෙම කියලා. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැම කෙනෙක්ටම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට වීඩියෝ එක නවත්තන්නම්. ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි.